හලෝ කොහොමද ඔයාලට? ඉතින් අදත් අපි හම්බ වෙන්නේ හරිම ලස්සන ප්ලේස් එකක ඉඳලා. මේ නිගම්වල ජස් ලගෝන් එක. මේ රෙස්ටෝරන්ට් එකක් තියෙන්නේ ලගෝන් එක කිට්ටුවම නිසා හරිම ලස්සනයි. රෑට ගොඩාක්ම ලස්සන තැනක් තමයි මේ. ඒ වගේම මේක ගොඩාක් ක්‍රවුඩඩ් ප්ලේස් එකක්. මේ තැනේ ලස්සනයි. ඒ කෑම වල තියෙන ක්වොලිටි එකයි ඒ හැම දේමත් එක්ක නිසා හැමදාමත් වගේ මේ ප්ලේස් එක හරිම ක්‍රවුඩඩ්. අපි අද ගියේ ඩිනර් ගන්න වුණාට ටිකක් කලින් ගියා. අපි 6:30 වගේ වෙනකොට මෙතනට ගියා. බලන්නකො ලස්සන ලගෝන් එකේ තියෙන හුළඟ ඒ ලස්සන හරිම ලස්සනයි එතන. ඒ වගේම තමයි ස්පෙෂලි කියන්න ඕනේ ජස් ලගෝන් එකේ කෑම නම් සුපර්. හරිම රසයි. ඒ කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ රේට් කරොත් 10 out of 10 දෙන්න පුළුවන්. ඒ තරමටම හරිම රසයි කෑම. ඉතින් අපි ඩිනර් අරගෙන ඒ අතරේ පොඩක් මේ නන්දින එනකන් කතා කර කර ඉන්නවා තමයි පේන්නේ. ඒ අතරේ මොහිටෝ එකක් බීලා ඩිනර් ආවට පස්සේ ඩිනර් අරගෙන එතන ලස්සන මියුසික් එකක් තිබුණා. ඒකත් එන්ජොයි කරලා ටිකක් කතා කර කර ඉඳලා එන්න පිටත් වුණා. ඒ ප්ලේස් එක ගැන කියනවා නම් ඇත්තටම එන්න හිතෙන්නේ නැති ප්ලේස් එකක්. සමහර ප්ලේසස් තියෙනවානේ අපිට ගියාම කොයි වෙලාවෙද අපි මෙතනින් එන්නේ කියන ෆීලිං එකකත් ඉන්න ප්ලේසස්. හැබැයි එහෙම නෙමෙයි. ජස් ලගෝන් එක කියන්නේ හරිම ඒ පරිසරය හරිම හිත නිවන හරිම ලස්සන තැනක්. මම දන්නේ නැහැ රෑට නම් කොහොමද කියලා පාටි වයිබ් එකත් එක්ක මේ පරිසරය මං එන්ජොයි කරපු විදිය බලන්නකෝ. ඉතින් ඔයාලත් නිගම්බුවට ඉන්නව නම් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න ඕනේ තැනක් තමයි ජස් ලගෝන්. ඉතින් එහෙනම් මම ගිහින් එන්න.